Hello guys, welcome back to my channel. ඔන්න අපි ඉතින් අද යනවා shopping කරන්න. shopping කියලා කිව්වට මම මේ ගමන යන main reason එක තමා මට party එකක් තියෙනවා. ඒකට dress එකක් ගන්න එක. මම දැන් කොළඹම ඉන්න නිසා කොළඹින්ම dress එකක් ගන්නවා කියලා decide කරා. ඉස්සල්ලාම අපි ගියේ ඔන්න ඔය දියත පාක් එකට. ඒකේ චුට්ටක් වෙලා ඉඳලා තමයි අපි shopping කරන්න ගියේ. යන්නේ ජීවිතය අපිට වෙන්නේ නෑ. යන්නේ වෙලා නෑ. ආල්ට කරන් ලක්තරොග ඉස්සෙල්ලාම අපි ගියේ තිලක්ම එකට. මං හිතන්නේ මේක තිබ්බේ රාජගිරියේ. හැබැයි මට සෙට් වෙන කිසිම ඇඳුමක් මේකෙන් නම් හොයාගන්න බැරි වුණා. මේකේ මං කිසිම ඇඳුමක් ෆිට ඔන් කරලවත් බැලුවේ නැහැ. ඒ තරම් සෙට් වෙන ඇඳුමක් තිබ්බේ නැහැ මට මේකේ. ඊට පස්සේ අපි ගියේ බොරැල්ලේ ලේන්ඩි ජේ එකට. මගේ පාටි එකේ ඩ්‍රස් කෝඩ් එක වෙලා තිබුණේ blue and white. මට ඕනුනේ ඒ පාටි එකට ෆ්‍රොක් එකක් අඳින්න. ඒ නිසාම ෆ්‍රොක්ස් විතරයි බැලුවේ. ඒකෙත් එහෙම ලොකුවට සෙට් වෙන එකක් නම් තිබුණේ නැහැ. ඔය වගේ දෙකක් විතර මම ෆිට ඔන් කරලා බැලුවා. ඊළඟට අපි ගියේ මෙන්න මේ ලුරේලියකට. ඒක තිබුණේ මට මතක විදිහට කොල්ලු පිටියේ. මම මේක දැක්කේ TikTok එකෙන් දැකලා තමයි මෙතෙන්ට ගියේ. ඒකේ නම් මාරම ලස්සන ඔෆිස් වෙයර්ස් ලොකු කලෙක්ෂන් එකක් තිබුණා. ඒත් අපේ පාටි එකට blue and white smart casual wear එකක් අඳින්න කියලා තමයි දාලා තිබුණේ. මට හිතුණා මේ ෆිට ඔන් කරපුවා ස්මාර්ට් කැෂුවල් වලට සෙට් වෙන්නේ නැති වෙයිද කියලා. මේකෙදි නම් මම ගොඩාක් වෙයර්ස් ෆිට ඔන් කරලා බැලුවා. සමහර ඒවා නම් සෙට් උනේ නැහැ. ඔයාලත් බලන්නකෝ මම මේ ෆිට ඔන් කරන වගේ මට සෙට් වෙන්නේ මොන ෆ්‍රොක් එකද කියලා. ඒකෙත් සෙට් වෙන එකක් තිබුණ නැති නිසා මම තීරණය කළා වෙන ෂොප් එකකට ගිහින් try කරනවා කියලා. අපිට මෙන්න මේ ෂොප් එක හම්බුනේ යන අතරමඟ. අපි නිකන් ගිහින් බැලුවා. ඒකේ තිබෙන ෆ්‍රොක්ස් ටිකකුත් මම ෆිට ඔන් කරලා බැලුවා. ඊට පස්සේ මම අවසානට ෆිට ඔන් කරපු මෙන්න මේ ෆ්‍රොක් එක ගන්න තීරණය කළා. ඒත් මම ඒ පාටි එකට ඇඳේ ඔය ෆ්‍රොක් එකත් නෙවෙයි. ඊට පස්සේ අපි හොඳටම බඩගිනි වෙලා තමයි හිටියේ. මෙන්න මේකට ගියා කෑම කන්න. ඒකේ කෑම නම් ලොකුවට සෙට් උන්නේ නැහැ. අපි නිකන් දැකලා තමයි ඔකට ගියේ. මෙතනින් අපි ඕඩර් කරේ නාසි ගුරන් එකක්. හොඳටම බඩගිනා හිටපු හින්දා කෑවා අපි. ඊට පස්සේ අපි ගියා බීච් එක බලන්න. අරෙන් ට්‍රේන් එක තමයි අර කීවේ. අනේ මම අර ගෑවිනා අර අප. මේවා තියන්න තැනක් නැහැ. අර බිමින් ගියේ මරියම්. අපි ඉතින් බීච් එකේ ටිකක් වෙලා ඉඳලා එන්න පිටත් වුණා. ඉතින් guys මම අද මේ vlog එක මෙතනින් ඉවර කරනවා. මගේ vlog එක ඉවර වෙන්නම් බලපු ඔයාලට ගොඩාක් thank you.